රයිට්. මත්තගොඩ පොල්ගස්සෝවිට පාරෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනීරින් ෆැකල්ටි එක ගාවින්ම තට්ටු දෙකේ බ්‍රෑන්ඩ් නිව් ගෙයක් ගන්න ඔයත් කැමතිද? මත්තගොඩ කොළඹ සහ පිළියන්දල කොට්ටාව බස් මාර්ගවලට පේන දුරින් පිහිටි මේ නිවසේ සිට යුනිවර්සිටීස්, පෙට්‍රල් ෂෙඩ්, සුපර් මාකට්ස් මේකී නොකී සියලුම දේවල් මීටර් 500ක තුරක් ඇතුළත තමයි පිහිටලා තියෙන්නේ. පර්චස් 6ක ඉදිවෙච්ච මේ නිවසට අඩි 15ක පිවිසුම් මාර්ගයක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ගේ ගාවින්ම ටර්නින් සර්කල් එකකුත් තියෙනවා. මෙන්න මෙතෙන්ට තමයි වාහන ඇතුළු වෙන රෝලර් ගේට් එක වැටෙන්නේ. ක්‍රිකට් ගේට් එක නම් දාලා ඉවරයි. ඔයා මේකේ දැම්මම මිලදී ගන්නවා නම් මෙන්න මේ ගාඩන් එක ඔයාට කැමති විදියට හදා ගන්න පුළුවන්. අවශ්‍ය නම් ඉන්ටර්ලොක් ගල්ලා අල්ල ගන්න, නැත්නම් ලෑන්ඩ්ස්කේප් කරලා ලස්සනට තනකොළ අල්ලලා මල් බවලා ඒ වගේ හදා ගන්න පුළුවන්. ඒගොල්ලෝ ගාව ඩිසයින් 6ක් තියෙනවා. ඒකෙන් කැමති එකක් ඔයාට තෝරගන්න පුළුවන්. මෙන්න මෙතනට තමයි ඔයාගේ කාර් පෝච් එක එන්නේ. උළුවහුසා ජනෙල්, කැටකෑර සහ මහෝගනී කියන ලී භාවිතා කරලා මොඩර්න් විදිහට නිමා කරලා තියෙනවා. මේ තියෙන්නේ පල්ලෙහා තට්ටුවේ බෙඩ්රූම් එක. මෙතන තමයි මේ නිවසේ පැන්ට්‍රි එක තියෙන්නේ. තවමත් හදාගෙන යන හින්දා පැන්ට්‍රි කබඩ්ස් මුකුත් ඔබට දකින්න ලැබෙන්නේ නැහැ. මේ පැන්ට්‍රි එකෙන් නිවසේ බෑක්යාර්ඩ් එකට යන්නත් දොරක් තියෙනවා. මේක මේ නිවසේ වේස්ට් වෝටර් පිට් එක වෙන්න ඕනේ. අපි නිවසේ පිටුපසට ගිහිල්ලා බැලුවොත් ඔබට පේනවා ඇති නිවසේ පිටුපසත් ප්‍රමාණවත් ඉඩකඩක් තියලා හදලා තියෙනවා. සර්වන්ට් টয়ලට් එකයි ඕපන් බාත්රූම් එකයි හැදෙන්නෙත් මෙන්න මෙතන. අපි නිවසේ උඩ තට්ටුවටත් ගිහිල්ලා බලමු. ඔබට පේනවා ඇති හොඳ එළියක් සහ හුළඟක් එන විදිහට විශාල ජනෙල් පියන් යොදාගෙන තමයි මේ නිවස කරලා තියෙන්නේ. ලිවින් ඒරියා එකේ බැල්කනි එකට තමයි මේ යන්නේ. ලිවින් ඒරියා එකට විතරක් නෙමෙයි, අපර් ෆ්ලෝ එකේ සියලුම කාමර වලට බැල්කනි ඇක්සස් තියෙනවා. ඉතාමත් ජනාකීර්ණ නගරක වුණත් මේ නිවස පිහිටලා තියෙන්නේ ඉතාමත් නිස්කලංක පරිසරයක. මෙන්න මේ රූම් එක තමයි මාස්ටර් බෙඩ්රූම් එක. මේක AC කරලා තමයි ඔයාට හම්බ වෙන්නේ. අපර් ෆ්ලෝ එකේ මේ රූම් එකට අමතරව තවත් බෙඩ්රූම්ස් දෙකක්ම තියෙනවා. ප්‍රවාහනය අතින් ගත්තොත් ඉතාමත් සුව පහසු ස්ථානයක තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. මේ නිවසේ ඉඳලා විනාඩි කිහිපයකින් ඔබට කොට්ටාව රේල්වේ ස්ටේෂන් එකට, කොට්ටාව බස් ස්ටෑන්ඩ් එකට, හයි ලෙවල් රෝඩ් එකට, ඒ වගේම කොට්ටාව අධිවේගී පිවිසුමට සහ කහතුඩුව අධිවේගී පිවිසුමට ළඟා වෙන්න පුළුවන්. මේක අපර් ෆ්ලෝ එකේ තියෙන තවත් එක රූම් එකක්. දොර පියන් සහ ජනෙල් පියන් වල වැඩ නිම වෙමින් පවතිනවා. මෙතනනොත් අපි ඉස්සෙල්ලා කිව්වා වගේ බැල්කනි එකට ඇක්සස් තියෙනවා. මෙතන තමයි අපර් ෆ්ලෝ එකේ කොමන් වොෂ්රූම් එක තියෙන්නේ. ඉස්සෙල්ලා කිව්වා වගේ මේකේ දැම්ම ගන්නවා නම් ඔයාලට chance එකක් තියෙනවා ඔයාට කැමති ඩිසයින් එකකින් කැමති කලර් එකකින් බාත්රූම් ෆිටින්ස් ටික තෝරගන්න. හරි, අපි පිටුපස බැල්කනි එකට ගිහිල්ලා සමරයිස් කරගමු මේ ගෙදර තිබ්බ දේවල්. අපර් ෆ්ලෝ එක ලිවින් ඒරියා එකකින්, බෙඩ්රූම්ස් 3කින්, කොමන් වොෂ්රූම් එකකින් සහ බැල්කනීස් වලින් සමන්විත වුණා. ඒ වගේම ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක ලිවින් ඇන්ඩ් ඩයිනින් ඒරියා එකකින්, බෙඩ්රූම් එකකින්, කොමන් වොෂ්රූම් එකකින්, පැන්ට්‍රි එකකින් සහ කාර් පෝච් එකකින් සමන්විත වුණා. මම අත්දැකීමෙන් දෙයක් කියන්නම්. මේ නිවස වැඩ ඉවර වෙන්න කලින් විකිනෙනවා. ඒක නිසා ඉක්මන් කරන්න මේ නිවස ඔබේ කරගන්න කැමති නම් දැන්ම අපිට කතා කරන්න. අපි දනිසුරු ප්‍රොපර්ටීස්